කොහොමද වාහනයක් ගන්න සාමාන්‍ය පුද්ගලයාට වාහනයක් ගන්න බෑනේ. දැන් කස්ටම් ඩියුටි එක ගහනවා. ඊට පස්සේ සර්චාර්ජ් එකක් ගහනවා. ඒකට උඩින් එක්සයිස් ඩියුටි එකක් ගහනවා. ඒකට පස්සේ ලක්සරි ටැක්ස් එකක් ගහනවා. ඒ ඔක්කොම එකතු කරලා SSCL එකක් ගහනවා. ඒ ඔක්කොම එකතු කරලා VAT එකක් ගහනවා. ඒක tax on tax ගහලා ඔයගොල්ලෝ මහා ලොකු ගාණක් හොයා ගන්නවා. ඒක කන්සියුමර් ගේ පැත්තෙන් අරගෙන බැලුවොත් කොච්චර අසාධාරණද එහෙම tax on tax ගහන්න. එහෙම එක්කෝ ට්‍රාන්ස්පරන්ට් ටැක්ස් එකක් තියෙනවා. මේක තමයි අපේ මහ ලොකු ටැක්ස් එක. කොහොමද වාහනයක් ගන්න සාමාන්‍ය පුද්ගලයාට වාහනයක් ගන්න බෑනේ. ද ඉලෙක්ට්‍රික් වාහනයක් හයිබ්‍රිඩ් ප්ලග් ඉන් හයිබ්‍රිඩ් එකක් මිලියන් 21ක් 21මාරක් වෙනවා අඩුම ප්ලග් ඉන් හයිබ්‍රිඩ් එකක්. වෙන රටවල් වල ඉලෙක්ට්‍රික් වාහන වලට දෙනවනේ ලොකු සබ්සිඩි එකක්. මෙතුමා කිව්වා වගේ. ඒ පොලිසි දෙක තමයි තියෙන. එකක් තමයි ප්‍රයිස් බෑන්ඩ් එක බලලා බෙනිෆිට් එකක් දෙන්න පුළුවන්ද කියන එක. ඒ කියන්නේ අපි ලක්සරි කියලා ඩිසයිඩ් කරන්නේ එන්ජින් කැපැසිටි එකෙන් ඒක නෙමෙයි. අපි ග්ලෝබල් ප්‍රයිස් බෑන්ඩ්ස් තියෙනවානේ. පොඩි මිනිස්සුන්ට වාහන, මැද මිනිස්සුන්ට වාහන වලට ඕන තරම් ගෙවන්න පුළුවන් අයට වාහන කියලා. ඒතර වාහන ඕන තරම් ගෙවන්න පුළුවන් අයට මං කියන්නේ ඒ ඔය තියෙන ස්ට්‍රක්චර් එක ඕකේ. එතකොට අපි ගත්තොත් බේසික්ම කාර් එකක් පාවිච්චි කරන මිනිස්සයාගේ වාහනය වැලියු එක බලලා අපිට ටැක්ස් එක හැදෙනවා නම් ප්‍රශ්නේ නැහැ. නෑ මමත් එකඟයි ඒකට. මමත් එකඟයි. මොකද එතකොට අපි යුනිවර්සල් ටැක්ස් ප්‍රින්සිපල් එක තමයි වැලියු එකටනේ ටැක්ස් එක වදින්න ඕනේ. මම ලක්ෂරි ගුඩ් එකක් ගත්තොත් 18% මං වැට් එකක් ගෙවනවා. හරි. ඒක හරි. මම එතකොට ඒකෙම lower version එකක් මට affordable version එකක් ගත්තොත් මගේ tax component එක මගේ pocket එකට වදින ගාන comparatively low. ඒක නිසා මම හිතන්නේ මේ vehicle